එතකොට ඔය ජපානයේ තිබුණලු එක්තරා ටිකක් ගමක වගේ එක්තරා දුම්රිය ස්ථානයක් තිබුණලු. ජපාන් රජය බැලුවලු මේ දුම්රිය ස්ථානයට වැඩිය මගීන් එන්නෙත් නැහැ. කෝච්චි වැඩිය යන්නෙත් නැහැ මේ පැත්තට. ඒ නිසා මේ දුම්රියපල මේ දුම්රිය නැවතුම් ස්ථානය පවත්වාගෙන යන එක රජයට පාඩුයි. ඒ නිසා රජය තීරණය කරාලු මේ දුම්රිය ස්ථානය වහලා දාන්න. වහලා දාන්න තීරණය කරලා මේ දුම්රිය ස්ථානය පිළිබඳ මේගොල්ලෝ පොඩ්ඩක් තොරතුරු හොයලා බලනකොට මේගොල්ලන්ට ජපාන් රජයට ආරංචියක් එනවලු මේ දුම්රිය ස්ථානයේ එකම එක කෙනෙක් උදේට කෝච්චියෙන් යනවා හවසට කෝච්චියෙන් ඇවිල්ලා මේ ස්ටේෂන් එකේ බහිනවා. දැන් ඒ ස්ටේෂන් එක තමයි වහන්න හදන්නේ. පස්සේ මේ රටේ දුම්රිය දෙපාර්තමේන්තුව කියලා හිතන්න. ඒ රටේ දුම්රිය දෙපාර්තමේන්තුව මේක ගැන හොයලා බලනකොට ඒගොල්ලෝ හොයාගත්තලු කවුද මේ පුද්ගලයා. බැලින්නම් ගැහණු ළමයි එයා හොඳට ඉගෙනගෙන එයා විශ්වවිද්‍යාලේ යනවා. එතකොට එයා විශ්වවිද්‍යාලේ යන්නේ මේ කෝච්චියෙන්. මොකද එයාගේ ගම ටිකක් අර ගම එයා රටේ ඇතුළට වෙන්න ඉන්නේ. නමුත් එයා ඈත විශ්වවිද්‍යාලයකට තමයි යන්නේ. එයාට යන්න තියෙන එකම ක්‍රමය කෝච්චිය විතරයි. බස් නැහැ. ඒගොල්ලෝ ටිකක් ආර්ථික තත්ත්වය දුර්වල නිසා ඒගොල්ලන්ට කියලා වාහනයක් නැහැ. ඒතර කෝච්චිය විතරයි එකම මාර්ගය. ඒතර ගමටම තියෙන එකම කෝච්චි ස්ටේෂන් එකයි. දැන් මේක මොකද කරන්න හදන්නේ ආණ්ඩුව? වහන්න හදන්නේ. හැබැයි ඒ රටේ දුම්රිය දෙපාර්තමේන්තුව මේ සිද්ධිය දැනගත්තා. මේ සිද්ධිය දැනගත්තට පස්සේ ඔයාලා දන්නවද? ආණ්ඩුව දුම්රියපල වැහුවේ නෑ. ඒ ළමයා කැම්පස් ගිහිල්ලා ග්‍රැජුවේට් වුණාට පස්සේ 2016 දී තමයි ඒ ළමයා ග්‍රැජුවේට් වෙනවා. ඊට පස්සේ තමයි හිමීට ඒ දුම්රියපල වහලා දාන්නේ. අර තනි ළමයෙකුට කැම්පස් ගමන නවත්තන්න බැරි නිසා, ඒ ළමයාගේ ජීවිතේ අඳුරු කරන්න බැරි නිසා ජපාන් රජය වියදමක් දරාගෙන පාඩුවක් දරාගෙන අර පාඩු උනත් අලාභ උනත් අර දුම්රියපල කරගෙන ගියාද නැද්ද? පවත්වාගෙන ගියාද නැද්ද? පවත්වාගෙන ගියා. අන්තිමට එක කියනවා මේ ආණ්ඩුව කළා කියන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව කළා කියන්නේ අර ළමයාගේ විශ්වවිද්‍යාල කාලසටහනට ගැලපෙන විදිහට කෝච්චි ෂෙඩියුල් එක වෙනස් කරා. වෙනස් කරලා ඒ ළමයාට විශ්වවිද්‍යාලයට අවශ්‍ය පහසුකම් ප්‍රවාහන පහසුකම් සපයලා දුන්නා. අන්න එහෙමයි ළමයි දියුණු රටවල් කටයුතු කරන්නේ. අන්න ඒ නිසා තමයි දැන් ඒකෙම හරි පැහැදිලි. අපේ රටට වඩා ජපානයේ වගේ රටවල් වල මේ තිරසර සංවර්ධනය වගේ සංකල්ප ක්‍රියාත්මක වෙනවද නැද්ද? ක්‍රියාත්මක වෙනවා.